ගිහලා බුදු බෝරියල් එක. ඒ කියන්නේ මොකද්ද මල්ලි කරේ? ඇයි කවුද ගැව්වේ? මොකක්ද උනේ මල්ලි? බොට්ටු එන්න කියලා ඒට කොයිද කැලේකට බෑවුවා. එතනින් බාවලි ඉවරලා ආයේ බොට්ටුව විනාඩි 15ක් විතරද වෙන කැලේකට අල්ලලා ඩීම බොට්ටු උද්ගලලා එතනින් නග ගන්න. නෑ නෑ මොකක් කතා කරන්නේ? නග ගන්න කියලා හැදුවා හරිද? මම කිව්වා මොකද්ද කියලා නග ගන්න මේක ඔයාලා මකර කුඩු ගංජා දින්න හදනවද? මොකද්ද කියලා මම කිව්වා අයියේ මොකද්ද කරන්න දන්නේ? දැන් බේරෙන්නත් වෙලා අපි නේවි එකේ ඉන්ට් එකෙන් ආයෙම දැව්ව කට්ටියත් එක්ක උඩට ගිහලා කතා බහලා අයිල් එක වාට්ටම ගානින් ගෝ කැරියෝ අයිඩෙන්ටි අම්මට හුකෝන එක දකුණේ කැරියෝන්ගේ මේකයි කිය. දැන් වගේ මෙහෙට හවුදුවට අර එම්මෙන් පයින්. ඔබට ගැව්වද? නැත්නම් ඒ කොහෙදද? කොහෙද? කැලණි වල කොහෙද අතුරුගිරිය වතුර. මල්ලි කොහෙන්ද ආවේද කොළා? අපි බල පිටින් මේත් අපේ සෙට් එක තමයි ඉන්නේ. අම්මට ඊට පස්සේ අපේ තව කට්ටියක් ඇතුළෙත් ඉන්නවා. ගහලි වෙලා ඊට පස්සේ අපේ එක්කෙනා බොට්ටු අරගෙන ගිහලා තිබ්බා ආපු දැනට. ඊට පස්සේ පොලිසිය කෝල් කරාට පස්සේ තමයි හොයාගත්තේ. ඇයිද අපි ගෙන්නුවේ තුන්ගෙකෙත් තමයි. නම්බර්ස් තියනවද? ඒ ආපු කෙනාගේ නම්බර්ස් තියෙනවා. ඔය මුලින්ම කොහොමද උනේ ඔයගොල්ලෝ ගෙන්නුවා එන්න කියලා මේ ප්‍රශ්න දෙනවා කියලා. ගෙන්නන්න කියලා දැන් එහෙන් ඒ කට්ටිය දැන් නම්බරයක් දාලා රියත් වෙලා බොට්ටු ගෙන්නකුවනේ. කෑමත් එක්ක අපි ආවේ. ඊට පස්සේ ගංගා මැදට ගිහිල්ලා ගාම සේවක කෙනෙක් කතා කරනවා කිව්වා. මං ගොයියේ ගාම සේවක කෙනෙක් කතා කරනවා මේකේ කොයිදල මේ කැලයක් ගියක්වත් නැහැ කියලා බොරු කියන්න එපා. අපට උඩරා යන්න දැන් තියෙන මිනිස්සුන්ට උදව් කරන දැන් බොරුවක් නම් මේක කියන්න කියලා කතා කරේ නැහැ. මේ මිනිහා මුකුත් කිව්වේ නැහැ. මං ඊට පස්සේ ගහනකොට ඒක කොයිද කියලා ගාම සේවක කතා කරපු මිනිහත් ගොළුලා කියන්නේ බෝට්ටුව පටවන්න හැදුවේ අපි විනාඩි 15ක විතර බෝට්ටුව බාන වෙන තැනකින් නග්ගල ඉවර වෙලා බෝට්ටුව අරන් යන හදන ලොරියක් ගෙනල්ලා අම්මා බෝට්ටුව හොරගම් කරන්න හදනවද මේ? ඔව් එහෙම සීන් එකක් වෙනදී වෙන තැනකින් බාල වෙන තැනකින් ලොරියක් ගෙනල්ලා පටවන්න හදනවා. ඒක මොකද්ද කියලා අපි දන්නේ නැහනේ. මිනිස්සු එත්තෙත් නැහැ. ඒ කැලේකට බස් වල තියෙන වැවකට අපිට කියන හයිවේ එකේ පාලෙන් එහා පැත්තට දාපන්ලු තනි කැලේකට එක්කන් ගිහිල්ලා ඊට පස්සේ කට්ටිය ගිහපු එක්කෙනත් දැනුවත්ව තමයි දේ උනේ. ඔයාට ගැහුවද? මට පාවල් දෙයක් ගැහුවා. බඩරත් ගාලා. බඩරයක් යන්න මගේ මේ ප්‍රදේශයට එකක් දුන්න ගෙලින්ම ගහන්න බෑනේ බා. කොයිදයි අපි ගහන්නේ ගමක මිනිස්සුන්ට ගහද ඇයිද අපිට එක ගොඩක් වාගන්නේ ටීවිල් එකේ අන්තිමට මගෙන් ඇවිල්ලා උඹ ගැහුවා දැව්වා අරුවට මං කොයි මම ගැහුවේ නෑ මට කතා කරන්න කියන මගේ මූණට මෙහෙම ටොච් එකක් කළා මූණ ගාර මට කවුරුත් පේන්නේ නෑ රෑද ඔය? ඕ රෑ ඊයේ ඊට පස්සේ අපි නැග්ගවත්ත ට්‍රීවිල් එකකට ට්‍රීවිල් එක ඇතුළේ බේස් පොළු දින්නේ යකඩ බේස් පොළුයි තෝ දකුණේ කැරියන්නේ දව තොපි පෙති ගහන්නේ කොපි ඉන්නේ ඕම ගියේ නෝ ඉප්ලවයක් දුන්නා අපට ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා අපි බොට්ටු එක්කෙනා ගිහලා අපිව දාලා අපි දැන් හිර වෙලා එන්න කියන්නේ බොට්ටු එක්කෙනා දිව්වා ඔව් බොට්ටු අරගෙන ගියා කොල්ලා වයයට ඊවිල්ලා ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා එතනට අපි බොට්ටු මුලින් බාපු දැනට දැන් අපි දෙන්න අතර එයා බෝට්ටුවෙම ගිහිල්ලාද? ඔයා බොට්ටුවෙම ගිහිල්ලා තන්ට අපි දෙන්න දාලා කෑ ගහනකොට ඊට පස්සේ මේ දැන් අර කට්ටිය ගමේ කට්ටියල වට කරගත්තා උඹලා ගැහුවා දවුව අරුවට අපි ගිහුවා අපි ගහන්නේ මොකටද කියලා අපි ආයේ කැම ටිකක් බෙදන්නේ කියලා ඉවරලා ඒ කට්ටිය පිළිගත්තා නෑ ඒ කට්ටිය ඇදුවේ බොට්ටු අතරින් බාල වෙන තැනකින් බාගෙන ඉවරලා යන්න ඒක තමයි ප්‍රශ්නේ ඔව් ආනේ පාණි දිනවා අර කැම නැහැ නේද කියන්නේ ගිනවා ඔව් කට්ටිය ආවා මේ කොල්ලට ගහලත් එක්ක දන්නවා සීන්. ඔව් දන්නවා ඊරේ ආවා අපි ඇවිල්ලා ඔක්කොම වගේ. එහෙමද? කොහෙද අයියේ වැඩ කරලා තියෙන්නේ? වැඩි මේ මෙහි මක්නි ගහපා. ඈ? මක්නි ගහපා. එතෙන්ට ආවම. බක්නි ගහපාන ඒක. අයියා ආවදරායේ වත් හිටියද නේද? හරි සීන් එක දැක්කේ. ඔව් මම අර ගමේ උන්ටත් බැලලා එන්නේ උඹලා. ඒ ගමේ උන්ද ගහලා තියෙන්නේ. ගමේ නෙමෙයි ගමේ උන්. ඕනේ එකයි ගැහුවේ බොරු කියන්න ඕනේ නැහැ නේ එකයි බීලා පාදේශ සභාවක වැඩ කරන මිනිහා මට වැඩ නැහැ. ඔය ප්ලස් සභාවේ දකුණේ කැරියොන් ප්ලස් සභාවේ කොහෙද කියන්නේ? දන්නේ නැහැ. මිනිහා පාදේශ සභාවේ ගිහුව අපිට. බක්නි ගහ පාර කියන්නේ කාන්තර පාරේ බක්නි ගහ පාර දෙන කඩුල් පාරේ. අයියා කියන්නේ අන්න මගේ හාදුවට එකක් පයින් අම්මට හුකොන කරේ තෝගේ නහය තලනවා ඒකෝ ලේන කම්ම. එළෙම ආවා. මල්ලි පොලිසිය ගියේ නැද්ද? නෑලා මෙතන ස්ථායි මාත් එක්ක ස්ථායි මාත්තුරු 100ක් විතර මේක ඉන්නවා අයිගුවා. මේක පොඩ්ඩක් මේ ටික පොඩ්ඩක් තත්ත්වෙ මේ වෙනකන් ඉඳපන්කෝ දඬුවම මොකක්ද හව දෙන්න ඕනේද? අපෙන් අහලා වැඩක් නෑනේ දඬුවම මොකක්ද දෙන්නේ? අපි මොකක්ද කියන්නේ පොලිසියෙන් අපෙන් අහන දඬුවම මොකක්ද අහන දෙන්න ඕන. දාගෙන මේ අපිට ගෙවල් වල ඉන්න පුළුවන්. මල්ලි මේ උඹලා එහෙම අවුලක් හිතන්න එපා මල්ලි උඹලා ආවේ මේ හදවතේ හොඳටනේ අර මිනිස්සු වෙන්නේ ඔයගේ බල්ලෝ ඉන්නවා හරිද ඔයගොල්ලෝ ගම්මේ මිනිස්සුද අයියේ අපි තමයි ගෙනාවේ මොකද්ද මේගොල්ලෝ ඔව් ඉතින්ලා ඒ කිව්වේ ඒ පොඩ්ඩට අර කෑම වගේක් ගෙනින්න යන්න තමයි දුන්නේ නැත්තම් මේගොල්ලන් අද උදේ මේ ගුටි ගහනකම් ඔයගොල්ලෝ ගම්මේ මිනිස්සු බලන් හිටියද මොන ජරා වැඩක්ද ඒ කතා කරලා කතා කරලා වැඩක් නෑ නෙමෙයි කිරිපෙට්ටක් යුක්තිය බාල්ලි මුල බය වෙන්න එපා හොඳේ මම මේක කතා කරනවා මේ බෝට්ටුවක් ගෙනලා මේ කොල්ලන්ට ගහලා පව් ඉතින් අනේ මන් දන්නේ නැහැ මේකට මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ මුංගේ මේ මනුස්සකමට ඇවිල්ලා තියන්නේ
මනුස්සකමට ආවට පස්සේ මේ ගෙන්නලා ගහලා ඉතින් හරිම කැතයි. අපි බලමු මේක නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති. මම මේගොල්ලෝ කන්ටැක්ට් එක ඔක්කොම ගන්නවා. අපි බලමු නීතිය ක්‍රියාත්මක වෙයිද නැද්ද කියලා අපි බලමුකෝ. ඔයාලා ඩයල් එක හොයාගන්න ඕනේ අනිවාර්යයෙන්ම ගහපු එකාව.